ඉතාලියා සීසන් 1 මූලික ගායනා වටය නාපෝලි නගරය. අපි ඊළඟට බලමු අරෝෂා තාරු. චන්ද්‍රාපායන්න ගංගා සිපගන්න හෘදේ ඡායාමාවා හින්දා සිපගන්න සීතේ බැයින්න ආලේ හිස්තන් එපා නැතුවට කම්නේරන් මාලේ සිත බැඳි මුතු පොට නොබයාලේ වියදම් අඩුවට කරකාරේ ගත්තට ඩුලයාලේ චන්ද්‍රාපායන්න ගංගා සිපගන්න හෘදේ ඡායාමාවා හින්දා සිපගන්න සීතේ බැයින්න ආලේ හිස්තන් එපා. ඇගේ ගීතේ ගායනය කොහොමද කියලා මේක තරඟකාරී වැඩසටහනක්. හොඳට ගායනා කරන අය ඉන්නවා. ඒ වගේම තින් දුර්වලකම් තියෙන අයත් ඉන්නවා. අරෝෂා තාරුන්දිට මොකද වෙන්නේ කියලා අපි බලමු ඉතින්. සෙමිත සමරසිංහ. පාපසර රාණි කාබලු මිනිමුතු කැන් නොපලු රාජ කිරුළු අගය නැතේ ඔබ හද මල්ලු යනේ නැලවෙන මල් පවනේ පිළිඳු පැලේ එළිය ඇත්තේ කංගල් පැසයේ සයුර බලා හිරු හිනහේ නෙළුම නෙලා. සෙරිතගේ ගායනය හොඳයි. ඔහු ටිකක් මේ ප්‍රාසංගික වේදිකාවල නිකන් එහෙම ගීත ගායනා කරන්න දැම්මම ඉඳලා සූදානම් වෙන කෙනෙක් වගේ පේන්නේ. අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න. ඊළඟට අපි බලමු දිනෙත්නි වෙතාරා චූටදුවගේ ගායනා. ඇයගේ ගායනය හොඳයි. මොකද ඇය කියන්නේ ඇයගේ වයසේ හැටියට මව්ගුණ ගීයක් තෝරගෙන තියෙනවා. ඒක ඊටාම කාලෝචිතයි. ඇයි ගීතේ හොඳින් ගායනා කර කියලා මට හිතුණා. ප්‍රාර්ථනා කරනවා ඇයට ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා. ටැලන්ට් ඉතාලියා යුරෝපයේ ප්‍රථම ටෙලිවිෂන් ගායන රියැලිටිකරණය. සෝලානම් ජින්කෝ තමයි ලංකාවට ගෙන්වීමේ බලයලත් නියෝජිතයෝ මෙගාසෝලා ප්‍රයිවට් ලිමිටඩ්. Wings for World ගුවන් ටිකට් පත් හා වීසා සේවාවන් සඳහා දැන්ම අමතන්න. ලෝකපුරා පාර්සල් යවන හරිපාර එක්ස්පෝ සිලෝන් අමතන්න 0703 61 61 63. සන්රයිස් උඩවලව රිසෝට් නිවාඩුව ගත කරන්න හොඳම තැන.